ආයුබෝවන් CBH Maths YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. 6 ශ්‍රේණිය ගණිතය පළමු වාරය මොඩියුල අංක 1 සංඛ්‍යා අංක 1 තුන්වන පරිච්ඡේදය සංඛ්‍යා රේඛාව ක්‍රියාකාරකම 2 පිටු අංකය 51 සියලුම ගුණාංග ඇතුළත් වන පරිදි සංඛ්‍යා රේඛාවක් නිර්මාණය කරමු. කෝදුවක් භාවිතයෙන් පහත දැක්වෙන කොටු දැල මත සරල රේඛාවක් අඳින්න. ඔබගේ කෝදුව මෙන්න මේ ආකාරයෙන් මේ රේඛාවක් දිගේ තියන්න. තියලා සරල රේඛාවක් මේ විදිහට ඇඳගන්න. ඊළඟට එය මත සමාන පරතර සහිතව ස්ථාන ලකුණු කරගන්න මෙන්න මේ ආකාරයෙන්. මම මේකේ කොටු 4න් 4 මේ විදිහට ලකුණු කරගන්නවා. මේ රේඛා අඳිනකොට අපි ඇඳපු මේ සරල රේඛාවේ උඩටයි යටටයි සමානව බෙදෙන පරිදි රේඛා ඇඳගන්න. ඊළඟට එම ස්ථාන බිංදුව 1 2 3 4 ආදී වශයෙන් ක්‍රමයෙන් දකුණු දෙසට අගය වැඩිවනසේ බිංදුව සිට 9 දක්වා සංඛ්‍යා මගින් නම් කරන්න. මෙන්න මේ ආකාරයෙන් බිංදුව 1 2 3 4 5 6 7 8 9 මේ ආකාරයෙන් රේඛාවේ දකුණු අන්තයේහි ඊ හිසක් යොදා සංඛ්‍යා රේඛාව සම්පූර්ණ කරන්න. මෙන්න මෙතන ඊ හිසක් මේ ආකාරයෙන් ලකුණු කරන්න. මේ තියෙන්නේ සංඛ්‍යා රේඛාව. සංඛ්‍යා රේඛාවක අගයන් පූර්ණ සංඛ්‍යා ලකුණු වෙනවා මේ ආකාරයෙන්. වමේ ඉඳලා දකුණු පැත්තට අගයන් වැඩි වෙනවා. සමාන පරතර වලින් අගයන් ලකුණු වෙනවා.